මෙතන තියෙනවා ප්‍රධාන ඇතුල් වීම, ප්‍රධාන පිටවීම, අපේ සෝලිය ෂොප් එක, ඊට පස්සේ ඉන්ෆෝමේෂන් ඩෙස්ක් එක, ඒ වගේම ෆුඩ් කෝර්ට් එක, ඒ වගේම තමයි දකුණු ආසියාවේ පළවෙනි ඩිජිටල් කලාගාරය තියෙන්නේ මේ ෆ්ලෝර් එකේමයි. පුතාලා එතෙන්ට යනවා නම් අලුත් අත්දැකීමක් ගන්න පුළුවන්. ඊට පස්සේ පළවෙනි තට්ටුවේ තියෙන අපේ ඔෆිස් ටික තියෙනවා. දෙවනි සහ තුන්වෙනි මහල් ඉදිරියට එන්න තියෙන ව්‍යාප්ත සඳහා තමයි වෙන් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ කොළපාර නටුව වගේ කොටස. ඒ කොටසට අපි කියන්නේ මොකද්ද? තව බොඩි එක කියලා. ඒ කොටස තියෙන්නේ පුතේ පුතාලා ඔබටම යන විදුලි සෝපාන පද්ධතිය තියෙනවා. ඒ වගේම තමයි හදිසි අවස්ථාවකදී පිට වෙන්න පුළුවන් ආරක්ෂිත පඩිපෙළ නිර්මාණය කරලා තියෙන්නේ මෙන්න මේ කොටස. විශේෂත්වය වෙන්නේ පුතේ දැනට දකුණු ආසියාවේ තියෙන වේගවත් විදුලි සෝපාන පද්ධතිය හිමි වෙන්නේ අපේ මේ නෙළුම් කුන්නට. එතනින් උඩට ගියාම රෝස් පාට පොහොට්ටුවේ ගත්ත කොටස. ඒකට අපි කියනවා ටවර් හවුස් එක කියලා. ටවර් හවුස් එකත් අපිට කොටස් 7කට වෙන් කරගන්න පුළුවන්. පළවෙනි සහ දෙවන මහල් අපි විදුලි සංදේශන හා නියාමන කොමිසමට තමයි වෙන් කරලා තියෙන්නේ. තුන්වෙනි සහ හතරවෙනි මහල් වල දැනට උත්සව ශාලා දෙකක් තියෙනවා. ඊට පස්සේ පස්වෙනි මහල පුතාලා අහලා තියෙනවද? නෙළුම් පොළේ තියෙන කැරගෙන අවන්හල ගැන. නෙළුම් පොළේ තියෙන පුතේ කැරගෙන අවන්හල වාඩි වෙලා ඉන්න කොටස විතරයි කැරගෙන්නේ. ඒක වටයක් කැරගෙන්න විනාඩි 90ක් යන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊට පස්සේ 6 වෙනි මහලේ තියෙනවා අතිසුඛෝපභෝගී කාමර 6කින් යුක්ත මහලක් තමයි තියෙන්නේ. ඊට පස්සේ 7 වෙනි තට්ටුව. ඒ කියන්නේ නෙළුම් පොළේ තියෙන 29 වෙනි තට්ටුව. එතනට තමයි පුතාලා යන්නේ. එතනට ගියාම පුතාලට පුළුවන් එක වටයක් ගියාම මුළු කොළඹ දිස්ත්‍රික්කෙම බලා ගන්න. අංශක 360 කෝණකින් බලන්න පුළුවන් කියලා තමයි අපි කියන්නේ. ඒ වගේම අහස පැහැදිලි වෙලාවක නම් අපිට පුළුවන් ශ්‍රී පල්තස්ථානයක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පුතාලට පේනවද පොහොට්ටුවේ උඩ කොටස ටැංකියක් වගේ කොටසක් තියෙනවා. එතන තියෙන වතුර ටැංකියක්. අපි ජලය ලීටර් 50000ක් තැන්පත් කරලා තියෙනවා. හදිසි අවස්ථාවක් ගින්නක් වගේ තියෙන වෙලාවක ප්‍රයෝජනෙට ගන්න. ඉතින් උඩ කොටස අපි අකුරු සංනායකයන් විදිහට තමයි වාර්තා කරන්නේ. මේකේ තමයි සරලව පුතාලට නෙළුම් පොළ ගැන කියන්න තියෙන්නේ. මොනවා හරි වෙන අහලා දැනගන්න ප්‍රශ්න තියෙනවද?